සුබදසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මම ඉෂානි ගල්කන්දගේ. මම චයිල්ඩ් කෙයාර් එඩියුකේටර් කෙනෙක්. අද කතා කරන්න යන්නේ මේකත් සෝෂල් මීඩියා සම්බන්ධ තමයි. ඔයගොල්ලෝ දැකලා ඇති මම මේ ළඟදී දැක්කා මේ ඊයේ දැක්කේ වීඩියෝ එක. හරි ලස්සන වීඩියෝ එකක්. මම හිතන්නේ තාත්තගේ පුතෙකුයි කියලා. මම හරි කවුරු හරි දන්නේ නැහැ. වැඩි හිටියෙක් එක්ක මේ කොට්ටපොර මේ සෙල්ලම් කරනවා. එතකොට තාත්තා ගහගෙන යනවා. අන්තිමට ඒ දෙන්න තේරිලා කියලා තමයි ඒක දාලා තිබ්බේ. තාත්තා ගහගෙන ගිහිල්ලා පුතත් ඔළුවත් මේව කරලා පුතා බලන් ඉඳලා ඒක ගහන්න බෑ කියලා එයා ඒක ගිව් අප් කරන එක හරි ලස්සනයි. මට ඒ වීඩියෝ එක කොහෙන් හරි දකින පාරේ දැක්ක තැන මගේ ඒක මේ බලනකොට මගේ ඇස් වලට කඳුළු වෙනවා. එච්චරට හරි සෙන්සිටිව්, හරි ලස්සනයි. දැන් අපි හැමතිස්සෙම සෝෂල් මීඩියා වලට බයිනවනේ. දරුවන්ට හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. ඒ කියන්නේ හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. මම ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක්. මම ගොඩක් වෙලාවට ඒ වගේ වීඩියෝස් දැක්කොත් මම කරන දෙයක් තමයි අපේ දරුවෝ දෙන්නට පෙන්නනවා. සමහරවිට ඩේ කෙයාර් කියන ටිකක් ලොකු අය, පොඩි අය නෙමෙයි. පොඩියට තේරෙන්නේ නැහැනේ. අවුරුදු මේ 10 9 10 11 වගේ 9 10 වගේ වයස අයටත් ඒ වීඩියෝස් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මේ වීඩියෝ එක මම පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි තව තියෙන්නේ අනිත් අයට උදව් කරන ඒවා. සමහර සෑහෙන ඒවා තියෙනවා අනිත් අයට උදව් කරන ඒවා. විශේෂයෙන් සමහර ඒවා තියෙනවා තමන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අනිත් අයට උදව් කරන එක. මේ ළඟදී මම දැක්කා හයිවේ එක වාහනයක් හැප්පිලා ඒක ගිනි ගන්නවා. ඒකෙන් මිනිස්සෙක් ඉන්නවා. එයාව එළියට ගන්න පුදුම මේ උත්සාහයක් දෙනවා. කොහොම හරි දඟලලා මේ එක ලේඩි කෙනෙකුත් ඉන්නවා. දඟලලා කොහොම හරි මේ ඇරලා අරක ගිනි අරගෙන පුපුරන්න කලින් මේ මිනිස්සයාව එළියට ගන්නවා. ඒ වගේ නරක වගේම හොඳ මිනිස්සු මාර විදිහට ඉන්නවා මේ ලෝකේ. හරි ලස්සනයි. ඉතින් අපිට මම හැමතිස්සෙම කියන එකක් තමයි අපිට ලෝකේ හදන්න බෑ. හැබැයි අපි හැදෙන්න පුළුවන්. ඒ වගේම අපේ මේ ගෙදර තියෙන මේ පවුල කියන මේ පොඩි යුනිට් එක අපිට ලස්සනට හදන්න පුළුවන්. විශේෂයෙන් මේ දරුවෝ මල් වගේ ඉන්න දරුවන්ගේ ඔළුවට අපි නරක දේවල් දාන්නට වඩා හොඳ දේවල් දැම්මොත් අනිත් අයට උදව් කරන්න මේගොල්ලන් පාරේ ඕනම තැනක මිනිස්සෙක්ට උදව් කරන්න සතෙක් වුණත් මේ දැක්කොත් ඒ සතා මැරෙන්න යනවා නම් බේරන්න ඒ වගේ දේවල් වලට ඒ දරුවෝ මේ යොමු වෙනවා. ඉතින් මම මේ කරන දෙයක් තමයි මම කියන්නේ ඒ වගේ ලස්සන වීඩියෝ එකක් දැක්කොත් අනිත් අයට උදව් කරනවා, අනිත් අයගෙන් හිතන ඔය ලස්සන වීඩියෝස් තියන්නේ ඒවා දරුවොත් පෙන්නන්න. දරුවොත් එක්ක ඒවා විඳින්න. ඒතර දරුවොත් ඒවා විඳිනවා. එතකොට තමයි ඒගොල්ලත් ඒ වගේ මේ හැදෙන්නේ. ඒක තමයි මට අද කතා කරන්න ඕනේ වුණේ. ආයිත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. එකම් ඔයගොල්ලන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලාත් නිදුක් නිරෝගීමත් වාසනාවන්ත දවසක් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා.